ආයුබෝවන් මා ආදරණීය ප්‍රේමණීය අසල්වාසී ගම්වාසී රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම 2026 නව වර්ෂයේ ආරම්භය මේ කෙරෙන මාගේ පළවෙනි වීඩියෝ එක. 2026 නව වසර මා ආදරණීය ප්‍රේමණීය ඔබ සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සහෝදරයනි පුරා වසරක කාලයක් සීනෑ කෝරළේ නිහඬ වෙලා සිටියා. දැන් නිහඬ හඬ අවදි කිරීමේ මොහොත කියලා මේ 2026 ජනවාරි 21 වෙනි දින නැවතත් මාගේ සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ ඔබ සියලු දෙනාගේ දෝදට පැමිණියා. ඉතින් සහෘදයනි මේ පුරා වසරක නිහඬියාව තුළ මා විසින් සිදු කළ දේවල් ඔබ හා සමග බෙදා හදා ගැනීමට තමයි මේ සූදානම. සහෘදයනි 2025 අවුරුද්ද පුරාවටම අපිට විවිධ වූ ප්‍රශ්න බාධක ගොන්නකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවාසනාවන්ත ලෙස දරුණු ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ගමේ කොල්ලටත් රටවාසී ඔබ අප සියලු දෙනාටම දුක් කම්කටොළු බාධාවන් රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ආදරණීය ප්‍රේමණීය මිතුරනි මගේ එකම ප්‍රාර්ථනාව 2026 මේ උදා වූ නව වසර සමගම මේ සියලුම දුක් කරදර බාධා දුරු කරමින් අදිෂ්ඨානෙන් එකමුතුව ඔබ අපේ දියුණුව කරා විශේෂයෙන්ම ආකල්පමය දියුණුව කරා ගමේ කොල්ලාත් සමග පිය නගන්නට පැමිණෙන්න කියලා. ඉතින් මේ දවස්වල මම අලුත් ස්ථානයකට පැමිණියා. මගේ සූදානම මේ අවුරුද්දේ මා ඉන්න මෙම ස්ථානයේ මෙතන අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ උදා වූ වසරේ මගේ සූදානම මේ භූමිය ගොවි බිමක් බවට පත් කරන්න. ඒ සියලු කරුණු කාරණා සහිත වීඩියෝ මින් ඉදිරියට ඔබ හා සමග බෙදා හදා ගැනීමට මා කටයුතු කරනවා. ඒ වගේම මේ පරිවර්තනයට මම 2024 සිට සෙමින් පිය නැගුණු ආකාරයත් ඉදිරියට ඔබට වීඩියෝවන් මාර්ගයෙන් පෙන්වන්න මා සූදානම් වෙනවා. මා හිතනවා එයින් ඔබට සුළු හෝ අභිප්‍රේරණයක් ඇති වෙයි කියලා. ඉතින් මා ආදරණීය ප්‍රේමණීය මිතුරනි මාව ෆලෝ කරන්න කියලාත් මා ඔබගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මා නව ආකල්ප සමාජගත කිරීමට තමයි මේ සූදානම. එසේනම් ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.